my channel. කොහොමද ඉතින් ඔයාලට ඉතින් මම අද යනවා බැංකොක් වල තියෙන MBK සෙන්ටර් එකට. ඒක shopping mall එකක්. බැංකොක් යන ගොඩක් කට්ටිය ඒකට යනවා. ඉතින් අපි දැන් ඉන්නේ චොන්නෝන්සි වල. අපි BTS එක යන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලන්ටත් පෙන්නන්නම් ඒක. ඉතින් ගිහින් බලමු. ඔන්න ඉතින් මම ඔයාලට පොරොන්දු වෙන විදිහටම shopping vlog එක අරන් ආවා. ඉතින් බලන් ඉන්න මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ලස්සන shopping mall එකක්. ඔන්න අපි දැන් BTS එකක් එනකන් ඉන්නේ. අපි බහින්න ඕනේ නැෂනල් ස්ටේඩියම් එක ගාවින්. අපි එතනට තමයි ටිකට් ගත්තේ. බාත් 32ක් වගේ තමයි එක්කෙනෙක් උනේ. එතකොට දෙන්නටම බාත් 64ක් වගේ තමයි ගියේ. ඉතින් අපි බලමු. ඔන්න අපි ආව නැෂනල් ස්ටේඩියම් එක ගාවින් බැස්සා. ඔයාලට මේ පැත්තේ ඒ තියෙන්නේ MBK එක තමයි. අපි පහළට බැහැලා තමයි යන්න ඕනේ. යමු. ඉතින් ඔන්න අපි බැහැපු ස්ටේෂන් එකේ සුපර් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට කරන්සි එක්ස්චේන්ජ් කරගන්න ඕන නම් එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. ඔන්න අපි මෙතනින් තමයි ඇතුළට ගියේ. අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් ගියේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඇත්තටම එන්ට්‍රන්ස් වටේටම වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති තැනකින් යන්න පුළුවන්. මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ සපත්තු, බෑග්ස්, ඇඳුම් ඒ වගේ හැම දෙයක්ම වගේ තියෙනවා. ඒ වගේම ලොකු ඩිස්කවුන්ට් එකකුත් මේගොල්ලන් දාලා තිබුණා 50% 70% වගේ ඩිස්කවුන්ට් එකක්. ඒ වගේම මාරුම ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා මෙතන. මෙතන ලැගේජස් ටිකක් තිබුණා. ඉතින් ලැගේජස් ටිකටත් ඒගොල්ලන් 70% ඩිස්කවුන්ට් එකක් දීලා තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි. ඒතර තිබ්බ කලර්ස් ටික. ඉතින් මේ තියෙන ගර්ල්ස් ලගේ ඇඳුම් තියෙන තැන. මෙතන ඉතින් ලස්සන ක්‍රොප් টොප් තිබුණා, බ්ලවුස් තිබුණා, ඒ වගේ ලස්සන ඇඳුම් ටිකක් තිබුණා. මෙතන තිබුණේ චූටි බබාලගේ ඇඳුම් ටිකක්. ඉතින් ඒ ටික හරිම කියුට්. ඉතින් මේ ඇඳුම් ටික බලන ගමන් මම ඔයාලට චූටි දෙයක් කියන්නම්. ඔයාලා බැංකොක් ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලා ආවට පස්සේ අනිවාර්යයෙන්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් හැම වෙලාවකම වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යූස් කරන්න. මොකද ඔයාලා මෙහි ටැක්සි වල යනවා නම් ඔයාලට ලොකු ගාණක් වියදම් වෙනවා ට්‍රාන්ස්පෝර්ට් වලට. ඉතින් ඔයාලා ටැක්සි එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මීටර් ටැක්සි එකක් ගන්න බලන්න. ඇප්ස් වලින් ඔයගොල්ලෝ දාලා යනවට වැඩිය මීටර් ටැක්සි එක යන එක ඊට වැඩිය කොස්ට් එක අඩුයි. ඉතින් ගර්ල්ස්ලට විතරක් නෙමෙයි බොයිස්ලටත් අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ටී-ෂර්ට්ස්, ඒ වගේම ඩෙනිම්ස් වගේ ඕන කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් අපි උඩට යන්න යද්දි මෙන්න මේ ලස්සන වොච් කඩේ දැක්කා. එතන මාරු යුනික් වොච් ටිකක් තියෙනවා. බලන්න හරිම ලස්සනයි. ඉතින් මේ MBK සෙන්ටර් එකේ ෆ්ලෝර් 8ක් තියෙනවා. මේ තියෙන්නේ 8 මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ යන්නේ පළවෙනි ෆ්ලෝර් එකට. මෙන්න මේ පළවෙනි ෆ්ලෝර් එකේ තියෙනවා පිස්සු හැදෙන ෂොප් එකක්.
මේකේ ඇත්තටම තියෙන දේවල් දැක්කාම එන්න හිතෙන්නේ නැහැ. මෙතන ජපන් කොරියන් අයිටම් දෙකම තියෙනවා. ඉතින් මේ ෂොප් එකේ නම තමයි ඩොන්කි. මෙතන ඇත්තටම ඔයගොල්ලන්ට ඕන කරන විශේෂයෙන්ම ගෑනු ළමයිට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් ඔයාලා මෙතෙන්ට එන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වැඩිපුර සල්ලි ටිකක් අරන් එන්න. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මේව දිහා බල බල යන්න වෙයි. මෙතන මේ දාලා තියෙන ඔක්කොම තියෙන සොක්ස්. ඉතින් මේ ඇතුළට වෙන්න දාලා තියෙනවා වෙනම කාටුන් කැරක්ටර්ස් එහෙම තියෙන ලස්සන සොක්ස් ටිකක්. ඉතින් ඔයගොල්ලන් ඒවට ආසයි නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. මාරම ලස්සන සොක්ස් ටිකක් එතන තිබුණා. ඔයාලා ආසයිනේ කොරියන් කෑම කන්න. ඉතින් මෙතන කොරියන් කෑම ಜಾති ගොඩාක් තියෙනවා. මෙන්න මෙතන චූටි බබාලට ලස්සන බෑග් ටිකක් තිබුණා. චූටි බබාලට උනාට ඉතින් මටත් ඒ ටිකට නම් හරිම ආසයි හිතුණා. මං ඉතින් කලිනුත් කිව්වනේ ඔයාලා මේකට එනවා නම් අනිවාර්යයෙන්ම සල්ලි ටිකක් වැඩිපුර අරන් එන්න. පේනවනේ තියෙන දේවල්. ලස්සන ජුවලරිස්. ඒ වගේ මෙන්න මේ හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එක නම් පිස්සු හැදෙනවා. ඊතර නම් මාරම ලස්සනයි. මෙතන විතරක් නෙවෙයි තව තැන් කිහිපයක්ම තිබ්බා. ඒ හැම තැනකම බෑග් කලෙක්ෂන් එක නම් ඉතින් මාරම ලස්සනයි. ඉතින් මෙතන මේ කොස්මැටික් වලට ඩිස්කවුන්ට් දාලා තිබ්බා. ඉතින් මම මේක යූස් කරන බ්‍රෑන්ඩ් එකක්. මම මෙතනින් ටෝන් එකක් ගත්තා. ටෝන් එක උනේ බාත් 99යි. මෙන්න මේ ෂොප් එකේ ලස්සන ජුවලරිස් තියෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මම එතනින් ගත්තා මෙන්න මේ ලස්සන බැංගල් එක. මේක උනේ බාත් 50යි. ඒ වුණාට ඒක හරිම ලස්සනයි. ඉතින් ඔයාලා තායි ට්‍රැඩිෂනල් විදියට ඇඳලා ලස්සන ෆොටෝස් ගන්න කැමති නම් MBK සෙන්ටර් එකේ තියෙනවා මෙන්න මේ ස්ටුඩියෝ එක. ඔයගොල්ලන්ට මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාලට හෑන්ඩ් බෑග් ගන්න ඕන නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම MBK සෙන්ටර් එකට එන්න. මෙතන මාරම ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. මෙතන බෑග්ස් ඔයගොල්ලන්ට බාත් 1500 වගේ ඉඳන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මෙතනින් ෆෝන්, ලැප්ටොප්ස්, ඒ වගේම ෆෝන් ඇක්සසරිස් වගේ දේවල් ගන්න පුළුවන්.
ඉතින් ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් ෆොටෝග්‍රැෆි වලට එන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට ඕන කරන හැම දෙයක්ම වගේත් මෙතනින් ගන්න පුළුවන්. කොහොමද මේ ෆර්නිචර්ස් ටික මේ ටික නම් ඉතින් පිස්සු හැදෙනවා එතෙන්ට ගියාම. ඇත්තටම සෑහෙන වෙලාවක් එතෙන්ට වෙලා ඒවා බැලුවා. මම කලින් නම් කොහින්වත් මෙහෙම ඩිසයින් දැකලා තිබුණ නැහැ. පුදුම තරම් ලස්සනයි ඒ ටික. මේ වගේ ප්‍රයිස් දාලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ සෙට් එකේ ප්‍රයිස් එක වෙනවා බාත් 1,50,000 ගාණක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් සාමාන්‍ය ලක්ෂ 10කට කිට්ටුව වගේ වෙනවා. ඔයාලට ඉතින් shopping කරද්දී බඩගින්නක් වගේ ආවොත් උඩ තියෙනවා රෙස්ටුරන්ට්. එතෙන්ට ඇවිල්ලා ඔයාලට තායි කෑම try කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට තියෙනවා ලොකු ප්ලේ ඒරියා එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඕන තරම් ගේම්ස් තියෙනවා මෙතන ප්ලේ කරන්න. මෙතන ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ගේම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් චූටි බබාලත් එක්කන් එනවා නම් අනිවාර්යෙන් මෙතෙන්ට ගිහින් try කරලා බලන්න. ඒ වගේම ලොකු බබාලටත් ප්ලේ කරන්න ඕන තරම් ගේම් තියෙනවා. ඔන්න ඉතින් shopping mall එක ඇතුලේ ඇවිදලා අපි දෙන්නාම ඊට පස්සේ shopping mall එක ඇතුලේම තියෙනවා KFC එකක්. ඉතින් ඔයගොල්ලන්ටත් යන්න පුළුවන්. අපි දෙන KFC එකට ආව මොන හරි කන්න නෙමෙයි KFC කන්න. ඉතින් ඔයාලට එද්දි currency exchange කරන්න බැරි වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් MBK center එක ඇතුලේම ඔයාගේ currency exchange කරගන්න. මේ තියෙන MBK center එක එළියේ. ඉතින් ඔයගලන් එනවා නම් අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝ එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඉතින් දැන් මේ අපි එළියට ඇවිල්ලා ඉන්නේ ගෙදර යන්න. මොකද මට අවශ්‍ය වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආයෙත් vlog එකකින් හම්බ වෙමු. එතකන් ඉතින් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.